ක්‍රිස්තුතුමන් තුළ මා ආදර සහෝදර සහෝදරී. පාද නමස්කාර ස්ථාන අතර මෙම ස්ථානය ඉතා සුවිශේෂ. ඒ මන්දයක් ක්‍රිස්තුස් වහන්සේට තම බර වූ කුරුසේ උසුලාගෙන කපාලගන්ධ නැගීමට සීමෝන් නැමැති ආගන්තුකයෙකු උපකාර කිරීම අප මෙම ස්ථානයේදී සිහිපත් කරනවා. ශුද්ධ සුවිශේෂකරු පවසන ආකාරයට සීමෝන් සිරනෙවුස් උපකාර කිරීමට පැමිණෙන්නේ සිය කැමැත්තෙන් නොව ජුදා සෙබළුන්ගේ බලකිරීම මත. කෙසේ වුවද ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ සමග උරුස්සේ රැගෙන කපාලකන්ද නැගීමට අන් සියලු දෙනාට වඩා වාසනාවන්ත විය. මොහොතක් අපේ ජීවිතය දෙස හැරී බලමු. වත්මන් ලොව තුළ මිනිසුන් බොහෝසේ කාර්ය බහුල වී ඇත. අප අවට සිටින්නන් ගැන සොයා බලන්නටවත් අපට වෙලාවක් නැතරන්න. ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රේෂ්ඨතම ආඥා වූයේ තමාට මෙන්ම තම අසල්වැසි අතට ප්‍රේම කරන්න යන්න. අප අවට සිටින පුද්ගලයන් හැට උපකාර කිරීම තුළින් කිතුනුවන් ලෙස අපි උන්වහන්සේගේ ප්‍රේමයේ පනත ඉටු කරන්නේ. සීමෝන් සිරනේවුස් නම් වූ චරිතය උන්වහන්සේට සිය කුරුසේ බර බෙදා ගැනීමට උපකාර කළා සේම අපද අපගේ එදිනදා ජීවිතය හමුවන සමාජ ප්‍රශ්න නිසා තැලී පෙළී අසරණ වී සිටින ඔබෙත් මගේත් සහෝදරයා හා මිතුරා සමග එක් වී ජීවිත කුරුසේ යගෙන යාමට ඔවුනට උපකාර කළ යුතුයි. විශේෂාකාරයෙන් අප තුළ ඇති උඩගුව ක්‍රෝධය ඊර්ෂ්‍යාව පසෙ කළා අපගේ ස්වාමින් වහන්සේ මෙන් ප්‍රේමයෙන් හා බැගෑ සිතින් අනිත් පුද්ගලයන් හට උපකාර කිරීමට අපි සිතා ගනිමු. ඒ සඳහා මෙම ආශිර්වාදිත කාලයේ අපි එක් සිත්ව සූදානම් වෙමු.